වාඩි වෙන්න. පෙරලගන්න සුදු බයිබලයේ ජෝම් සුවිශේෂී 4 වන පරිච්ඡේදය අපි ඉගෙන ගනිමින් සිටින්නේ සමරිතානු ලඳ ගැන. ජේසුත් එක්ක සමරිතානු ලඳ ඇති වෙච්ච සංවාදය ගැන ජෝම් සුවිශේෂී 4 වන පරිච්ඡේදය. මං ආයමත් කතාව කියන්නම් පොඩ්ඩක් මතක් කර ගැනීම සඳහා. ජේසු ජුදයාවේ සිට ගලීලය දක්වා ගමන් කරනවා. යන්නේ සමාරිය මැදින් සිකාර් වල ජාකොබ්ගේ ලිඳ ළඟ නතර වෙනවා. ජේසුට තිබහයි ශ්‍රාවකයෝ නගරයට ගිහිල්ලා කෑම ටිකක් ගේන්නට. ජේසු තට්ට තනිවම සිකාර්වල ජාකොබ්ගේ ලිඳ ළඟ වාඩි වෙලා ඉන්නකොට සමාරිය කෙල්ලක් එනවා. ඇගින් වතුර ටිකක් ඉල්ලනවා. ලොකු දෙබස්සක් ඒ දෙන්න අතර ඇති වෙනවා. ඒ දෙබැස්ස එක තැනක ජේසු කියනවා ඔබෙන් වතුර ඉල්ලන්නේ කවුදැයි කියා ඔබ දන්නවා නම් ඔබ මගෙන් වතුර ඉල්ලනවා. ඔබට සදාතන ජීවනය දෙන වතුර තිබෙන්නේ මා ළඟයි කියන කාරණාව ජේසු කියනවා. එතකොට ඇය කියනවා අනේ ස්වාමිනී එහෙනම් මටත් ඒ වතුර ටිකක් දෙන්න. මේ ලිඳ ළඟට එන්නට මට එතකොට අවශ්‍ය නැහැ. හැමදාම මට ගෙදර හිටියකි. ජේසු කියනවා ගිහින් ඔබේ මිනිස්සයව එක්කව කරගෙන එන්න. මට මිනිස්සෙක් නැහැ. ජේසු කියන ඔබ හරි. ඔබ එක්කෙනෙක් එක්ක නෙමෙයි 5 දෙනෙක් එක්ක මේ වෙනකොට නිදාගෙන හමාරයි. අන්න ඒ වචනය තුල ඇය දකිනවා ඇය මේ පෙනී සිටින්නේ වෙන කා ඉස්සරහවත් නෙමෙයි දිවැසිවරයෙකු ඉදිරිපිට. ඇගේ අතුලාන්තය දැක්ක. ඇගේ අතුලාන්තයට අභියෝග කළ. ඇගේ අතුලාන්තයේ තියෙන අශුද්ධභාවයට අභියෝග කළ දිවැසිවරයෙක් ඉස්සරහ තමයි මේ ඇය පෙනී සිටින්නේ කියලා ඇය තීරුම් ගන්නවා. ඊයේ අපි නැවැත්තුවේ ඔන්න ඔතනයි. ප්‍රශංසා වේවා. දැන් අපි පිවිසෙනවා නිසා 19 වෙනි වගන්තියේ ඉඳන්ම මම පටන් ගන්නම්. ස්ත්‍රියන් වහන්සේ අමතමින් මහතාණෙනි ඔබ දිවැසිවරයෙකු බව මට පෙනේ. ඔන්න දැන් පටන් ගන්නවා අද දවසේ පණිවුඩය. අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. එහෙත් මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමේ යයි ඔබ තුමල්ලා කියන්නා හොයයි කීවාය. මේක තමයි සමාරීය මිනිස්සු අතරයි ජුදෙව් මිනිස්සු අතරයි තිබිච්ච ප්‍රධානම ભેදය ඇති වෙන්නට හේතුව. විරසක බව ඇති වෙන්නට හේතුව මම මීට ඉස්සරලා කියලා දුන්නා. ජුදෙව් මිනිස්සු ඊශ්‍රායල් මිනිස්සු කිව්වේ දෙවියන් වහන්සේගේ කන්ද සුද්ධ වූ කන්ද ජෙරුසලම් කන්දයි සියොන් කන්දයි. සමරිතානුවරු කිව්වා නෑ සියොන් කන්ද නෙමෙයි ජෙරුසලම් කන්ද නෙමෙයි ගෙරසිම් කන්දයි සුද්ධ වූ කන්ද. මම ඉතිසලා කියලා දුන්නා. මෙන්න දැන් ඇය කියන්නේ ඒක.
ඔයාලගේ මිනිස්සු කියනවා නමස්කාර කළන්නට ඕන තැන ජෙරුසලම කියලා. නමුත් අපි නම් අපේ පියවරු නමස්කාර කරන්නේ මේ පේන ගෙරසින් කන්දේ තැනක්, ශුද්ධ වූ තැනක් ගැන, දෙවියන් වහන්සේ වැඩ සිටින ශුද්ධ වූ බිමක් ගැන, නමස්කාරය පිදෙන ශුද්ධ වූ භූමියක් ගැන ඇය කතා කරනකොට බලන්න ජේසු කතා කරනදී අපිට අදටත් ඔට්ටුයි මේ වචන. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ස්ත්‍රිය මා විශ්වාස කරන්න මේ කන්දේදීවත් ජෙරුසලමේදීවත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේය. ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියටම නොදන්නා කෙනෙකුටය. අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුටය. මන්ද පළවෙනි පණිවුඩය මෙතන තියෙනවා. ගැලවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන්ය. දෙවන පණිවිඩයයි ඊළඟට තියෙන්නේ. එහෙත් නමස්කාර කරන්නන් ආත්මානුභාවයෙන්ද අවංක සිතින්ද පියාණන් වහන්සේට නමස් කරන කාලයක් සැබවින්ම පැමිණෙන්නේය. දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන්ය. දෙවියන් වහන්සේ ආත්මයයි. උන්වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද අවංක සිතින්ද නමස්කාර කළ යුතුයයි වදාළසේක. මොකද්ද කියන්නේ? පළමු අපි දකිනවා ජේසු ඇයගේ මනස නිර්වුල් කරනවා. මේ වචනය ගන්න පුතේ 22 වෙනි වගන්තියේ දෙවනි භාගය. ඔබ නමස්කාර කරන්නේ ඔබ නොදන්න කෙනෙකුට. හැබැයි අපි නමස්කාර කරන්නේ අපි දන්න කෙනෙකුට. ජේසු පැහැදිලිවම ඇයට කියනවා ඉස්සෙල්ලාම මොකද්ද? ඔබ නොදන්නා වූ දෙවියන් වහන්සේ මම දන්නවා. ඔබ නොදන්නා වූ දෙවියන් වහන්සේගේ බලය මම දන්නවා. මම එය ඔබට දෙන්න ලෑස්ති. එක ඒත් එක්කම කියනවා ගැලවීම පැමිණෙන්නේ ජුදෙව්වන්ගෙන්ය. ජේසු ජුදෙව් ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන්නේ. හරිද? කතා කරන්නේ සමරිතානු කෙල්ලකට. ඇයට තිබුණ වෙනත් ඇදහිල්ලක්. ජේසු ඇය ඉස්සරහා ජුදෙව් ඇදහිල්ල වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන්නේ කියනවා ගැලවීම එන්නේ ජුදෙව්ගෙන්. මොකද්ද මේකේ තේරුම? ඊශ්‍රායල් ජනතාවගේ ඇදහිල්ල තමයි දෙවියන් වහන්සේ තෝරාගත්තේ ඊශ්‍රායල් ජනතාවයි. දෙවියන් වහන්සේගේ ගැලුම්කාරයානෝ මෙසියා බිහිවන්නේ ඊශ්‍රායල් ජනතාවගෙන්, ජුදෙව් ජනතාවගෙන්. අන්න ඒ නිසා ගැලවීම salvation to the world පැමිණිය යුත්තේ ඊශ්‍රායල් ජනතාවගෙන්. හරිද? සිංහල ජනතාවගෙන් නෙමෙයි, දමිළ ජනතාවගෙන් නෙමෙයි. කරන්න දෙයක් නැහැ. මේක තමයි සැලැස්ම. දැන් උන්වහන්සේ මේ අත්දැකීම, මේ ඇදහිල්ල, මේ විශ්වාසය නිගේට් කරන්නේ නැහැයි කියන්නේ නැහැ. ඒක පිළිගන්නවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔව්, දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාව ඊශ්‍රායල් ජනතාව. දෙවියන් වහන්සේගේ ගැලුම්කාරයානෝ බිහි වෙන්නේ ඊශ්‍රායල් ජනතාවගෙන්. ඒ නිසා ලෝකයට ගැලවීම ගෙනෙන්නේ ජුදෙව්වන්ගෙන් කියන කාරණාව ඒ දේ මේ සමාරිය කෙල්ලට කියා දෙනවා. ඒක විතරක් නෙමෙයි, මට වැදගත් වෙන විශේෂම කාරණාව ඊළඟ කාරණාවයි. ජේසු බලන්න කියනවා ඔබ මේ කන්දේ නමස්කාර කරනවා. ජුදෙව්වෝ අර ජෙරුසලමේ නමස්කාර කරනවා. තැන නෙමෙයි වැදගත් වන්නේ. හොඳට අල්ලගන්න. ස්ථානය නෙමෙයි වැදගත් වන්නේ. ඔබ නමස්කාර කරන්නේ
කොහොමද කියන කාරණාවයි වැදගත් වන්නේ. බලන්න අවසානයේට කියන දේ තමන් වහන්සේට නමදෙන පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවන්නන් කොයි වගේ අයද? උන්වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද ඇතුළාන්තයෙන් ද අවංක සිතින්ද නමස්කාර කළ යුතුයි. තැන නෙමෙයි. ඔබ කොහොමද දෙවියන් වහන්සේට නමස්කාරය පුදන්නේ? කතා කරන්නේ ඇතුළාන්තය ඔබේ දෙවියන් වහන්සේ සමග බද්ධ වෙනවද ඔබ නමස්කාර කරනකොට? දැන් ඕක මම මෙන්න මේ විදිහටයි තීරුම් කරන්නේ. හරිද? අපේ මිනිස්සු සමහර අය පුරුදු වෙලා තියෙනවානේ. තැන් හොයාගෙන ගිහිල්ලා එතනට විශේෂ බැඳියාමක් ඇති කරගන්න. තැන් දැන් උදාහරණයක් වශයෙන් මේ දවස්වල ගොඩාක් අය යනවා කුරුස පල්ලියට. මම යන්න එපයි කියනවා නෙමෙයි. කුරුස පල්ලියට යනවා. නායක කන්දේ ඉරිදා පූජාවටත් එන්නේ නැති සමහරු යනවා ඇති කුරුස පල්ලියට. එහෙම නැත්නම් මඩු පල්ලිය, තලවිල පල්ලිය. ඒ කියන්නේ වත්තල ආනාමුනීශ්වරයට වැඩිය මඩු පල්ලියෙන් තලවිලේ ඉන්න ආනාමුනීශ්වරය බලවත්. ඒක අපේ අය අර තන් හරහා බැඳිච්ච අධ්‍යාත්මිකත්වයක්, තන් හරහා බැඳිච්ච ආගමිකත්වයක් හදාගෙන ගොඩනගාගෙන තියෙනවා. සමහරලාට ගමේ පල්ලියටවත් එන්නේ නැහැ. හැබැයි තලවිලේ අනේක, මඩු පල්ලි අනේක, මාතර පල්ලි අනේක, කුරුස පල්ලි අනේක කරනවා. දැන් ඒක කමන්නේ නැහැ කියමුකෝ. මෙහෙම තැන්වලට යන අය අඩු ගානේ මේ ජේසු කියන දේ ආත්මයෙන්ද අවංක සිතින්ද ඒ යන තැන්වලවත් අඩු ගානේ නමස්කාර කරනවත් දෙවියන් වහන්සේට? අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් මේ පාර මේ මම සති දෙකකට ඉස්සර වෙලා තලවිල පල්ලියට ගියා වැඩසටහනකටත් එක්ක. ඉතින් මං ෆාදර්ගෙන් ඇහුවා, ෆාදර් අපේ කිසි පල්ලියක චතාරික කාලයේ මංගල්‍ය කරන්නේ නැහැ. නමුත් තලවිල විතරක් මේ මංගල්‍යයක් කරනවානේ ෆාදර්. ඇයි මේකට හේතුව? සාමාන්‍ය චතාරිකේ මංගල්‍ය කරන්නේ නැහනේ. ෆාදර් එතකොට දුන්නා ඒකේ ඉතිහාසයක ලස්සන ඉතිහාසයක්. මෝදර මිනිස්සුන් රස්සාව කළේ දීවර රස්සාව. මාළු නැහැ. වලාල මුහුද. හැබැයි මෝදර ඉඳන් ගිහිල්ලා මේ ඔය මාර්තු මාසේ කොඩි ගහ ඔසවපු හැටියේ මාළු ලැබෙන්න අරගෙන තියෙනවා. තී දවස් ඉඳන් මිනිස්සු මෝදරය විශේෂකරම බෝට්ටුවල ඇවිල්ලා ඔය මංගල්‍ය කරන්න ඉතිහාසය පුරුදු වෙලා තියෙනවා. ඕක තමයි තවමත් ඔය කරගෙන යන්නේ. දැන් මම මේ මෝදර කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් ගිහින් කියන්න එපා මේවා කිව්වයි කියලා. කවන්නේ අද ෆාදර් කියනවා දැන් දීවරයොත් නෑ මෝදර දීවරයොත් නෑ. අද ලොකු ෆාදර් කියනවා ෆාදර් අපිට භයානකම බයම මංගල්‍ය මේ මංගල්‍ය. ඇයි? ගහගන්නවා මෝදරේ වුණොයි රාගෙ වෙනොයි ගහගන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඉස්සෙල්ලා. හරි? දැන් මේ චතාරික කාලේ යන්නේ එතනට වාඩි බැඳගෙන ඉන්න. ඒ වාඩිවල ඉන්න මිනිස්සු කී දෙනෙක් පල්ලි යනවද? යාත්‍රාවකට යනවද? සුද්ධෝපයක් කරනවද? මේ චතාරික කාලේ පාද නමස්කාරයක් කරනවද? මං නම් හිතන්නේ. හැබැයි අනිවාර්යයි. අගෝස්තු මංගල්‍යයට මං සාමාන්‍යයෙන් යනවා මඩුපල්ලි. මට ඒ ෆාදර් ඥාන ප්‍රකාශම් දැන් බිෂප් රාජගුරුතුමා කියනවා ෆාදර් after the August feast we collect 4 tractors of bottles. අගෝස්තු මංගල්‍යයෙන් පස්සේ ෆාදර් අපි ට්‍රැක්ටර් 4ක් පිරෙන්න බෝතල් එකතු කරනවලු. මොනවා? පොල් තෙල් බෝතල්ද? අනේකයි මං කියන්නේ. ජේසු බලන්න මේ අපි මේක කරනවද?
අපි කරන දේ ජේසු දැක්ක අවුරුදු ගණනාවට ඉස්සර වෙලා කියනවා තැන ඔබ নমස්කාර කරන තැන නෙමෙයි. දෙවියන් වහන්සේට අවංකව හදවතකින් ඔබ එතන নমස්කාර කරනවද? ඔබ ආත්මයෙන් බලන්න ලස්සන වචන from your inner heart inner spirituality අතුලාන්තයෙන් ඔබ දෙවියන් වහන්සේට নমස්කාර කරනවද? ඒකයි වැදගත් වෙන්නේ. මඩු පල්ලි යන්න, තලවිල යන්න ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔබ යන තැන සුද්ධවත් ලෙස ගවන්න. ඉස්සර ඔක තිබුණා අපේ මුතුන් මිත්තු අපේ සියලා ආච්චිලා කියන අපේ පුතේ ජේසු මේ කතා කරන දේ සමග ඇය එනවා අලුත් දෙයක්. ඇය කියනවා අපි බලාපොරොත්තු වෙනවා මෙසියා. ඒ මෙසියා ආපුවම අපිට හැම දෙයක්ම තේරුම් කර දෙනවා. ඒ කියන්නේ ඇය සමරිතානු කෙල්ලක් වුණත් සමරිතානු කරුන්ට තිබුණේ වෙන ආගමක් ධර්මයක්. ඒ ධර්මය තුල පවා මෙසියා කෙනෙක් ගැන ගැලුම්කාරයාණන් කෙනෙක් ගැන විශ්වාසයක් ඇදහිල්ලක් තිබුණයි කියන එකයි. ඊටත් එහා මෙන්න මගේ වැදගත්ම පණිවිඩය බලන්න 26 මේ ඔබ සමග කතා කරන මම ඒ තැනැත්තා වෙමි. පුතේ සුද්ධ බයිබලේ ජෝම් සුවිශේෂේ මම තමයි මෙසියා කියලා කියන එකම තැන මෙතනයි. මාත් කියනවා තමුන් මෙසියා බව ජේසු පිළි අරගෙන තමුන් ගැලුම්කාරයානෝ කියා ජේසු පිළිගෙන ඒ බව ප්‍රකාශ කරන එකම තැන මෙතනයි ඍජුවම. අනිත් තැන්වල තියෙන්නේ වක්‍රාකාරවයි. අනිත් තැන්වල තියෙන්නේ වක්‍රාකාරවයි. බලන්න මේ මිනිස්සු 5 දෙනෙක් එක්ක ජීවත් වෙච්ච ගැහණියකටයි වෙනම ජාතියක ගැහණියකටයි වෙනත් ධර්මයක් අදහපු ගැහණියකටයි ප්‍රතික්ෂේප වෙච්ච ගැහණියකටයි ජේසු එළිදරව් කරන්නේ මම මෙසායා. හරි ලස්සනයි ඒක. දෙවියන් වහන්සේ හැම යුගයකදීම මහා පුදුම දේ එළිදරව් කළා, මහා පුදුම දේ සිදු කළා. කොන් වෙච්ච, ප්‍රතික්ෂේප වෙච්ච, අයින් වෙච්ච ජීවිත හරහා. මම කතා කරනවා බෙත්ෂෙබා ගැන. බෙත්ෂෙබා කියලා කියන්නේ දාවිත් එක්ක නිදිය ගත්ත ගැහණිය. ඇයට හිටිය මිනිස්සෙක්. නමුත් බෙත්ෂෙබාට වහ වැටිච්ච නිසා දාවිත් උරියාව යුද්ධයට යවලා බෙත්ෂෙබාව ගෙන්න ගන්නව තමුන්ගේ කාමරයට. උරියා යුද්ධයේ එක්ක නිදා ගන්නවා එක්තරාකාරයකින් පෞකාරස්. දෙවියන් වහන්සේ බෙත්ෂෙබා සහ දාවිත්ගේ එකතුව තුළ බිහි වෙච්ච සලමෝන් කියන මනුස්සයා, සලමෝන් කියන දරුවා තමයි ඊශ්‍රායලයේ දේව මාලිගාව බිහි කරන උන්වහන්සේ යුගයකදී දුර්වල, දුබල, තුවාල වෙච්ච, අසරණ වෙච්ච ජීවිත පාවිච්චි කරනවා මහා පුදුම දේ කරන්නට, පුදුම ආදරයක් දෙන්නට, බලවත් ප්‍රාතිහාර්ය කරන්නට. ජේසු ඉස්සරහින්නේ අරවන් ඉස්සරහට මෙදෙන ගණිකාවක් පරිස්සමකට මේ ජේසු කියන්නේ මම මෙසායා කියලා. දේවමාලිගාවේ හිටිය විවය දරයන්ට නෙමෙයි මම මෙසායා කියන්නේ. මේ කෙල්ලට ගණිකාවයි ජේසු ඉස්සරහට කරන්නේ මම මෙසායා. ඒක තමයි ඔයාගේ දුර්වල වූ ජීවිතයට, ඔයාගේ දුර්වල දුබල දරුවට, ඔයාගේ දුර්වල දුබල ස්වාමි පුරුෂයාට පිළිගන්න දෙවියන් වහන්සේ ආදරය කරනවා.
දෙවියන් වහන්සේ ඔයාගේම ගෙදර ඔයාගේම ජීවිතේ ඔයාගේම පවුල ඇතුලේ ප්‍රබල දේ කරනවා කරන්න ප්‍රශංසා වේවා අපි යමදන් 27 දෙබසයන්ව දෙන්නා කර දෙබසයන්ව සමාරිය ස්ත්‍රියයි ජේසුස් අතර ඒ මොහොතේදී 27 පැවිදි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේ ස්ත්‍රියක සමග කතා කරන දෙක ඒ කිසිවෙක් ඔබ කුමක්සන්නේ කියාව ඔබ සමග කතා කරන්නේ මන්ද කියාව ඇසිරෙන මේක රබ්බි ගුරුවරයෙක් කවදාවත් පරිපන්දනය කියලා කතා කරන්නේ යහලෙන් එක්ක ආශ්‍රය කරන්නේ ඊටත් වැඩිය සමාදාන කෙල්ලෙක් එක්ක ඒකද පුදුම වෙනවා හැබැයි මොකද කියන්නේ බලාගෙන ඉස්සරහ ස්ත්‍රිය ඇගේ වතුර කලේ එතන නුඹට ඇවිලි බලන්න මාකර සලකරකි මනුෂ්‍ය සිටි ක්‍රිස්තුස් විය නොහැකි දැයි සෙනගට කිවාය ඔවුහු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පිටත් පටන් ගත්ත ඇය ආවේ වතුර ගෙනියන්නට ගෙදර සමහර හරි කවුරු හරි බලාගෙන ඉන්නවා ඇති වතුර ගේනකම් වතුර කලය ගේනකම් හැබැයි බලන්න ජේසුව මුණ ගැහුණා විතරයි ජේසුව හඳුනාගත්තා විතරයි ජේසු ඇගේ ජීවිතයට ඇතුල් වුණා විතරයි තව දුරටත් ඇයට එතන ඉන්න බෑ ඇය දුහනවා වතුර කලේ තියලා ලිඳ ළඟ ගමට දුහනවා නගරයට දුහනවා ඇය ලැබපු ඒ ආදරය ඇය ලැබපු ඒ වචනය ඇය ලැබපු ඒ මඟ පෙන්වීම බෙදා ගන්නට අනිත් අයත් එක්ක මම ආශා කරන ගීතිකාවක් මට හැගෙනවා මේ නම් ඇය ගැනමයි කියන්නේ කියලා මගේ තැලුණු බින්දුණු රිදුණු හදේ සුවය හමු වුණා ඉකි බින්දින හදේ සතුට මවන සමිදු හිනැහුණා හරි ආදරින් බලා සනසන දිනිත හමු වුණා මට ජේසු හමු වුණා මේකයෝනේ ඇයට තිබුණේ තැලුණු බිදුණු රිදුණු හිතක් ඇයගේ ජීවිතයේ ඇය සතුටින් ඉන්නවට වැඩිය කලේ ඉකි බිඳින එක අඩන එක හැබැයි ජේසුගේ මුණ ගැහිම ඇයව වෙනස් කළා ඇගේ හදවත සතුටින් පෙරෙව්වා ඇය දිහුවා ගමට කියන්නට පණිවුඩය ජේසු මෙසියා ගැලුම්කාරයානෝ ඇවිල්ලා කියලා ප්‍රශංසා වේවා පුතේ බලන්න ශ්‍රාවකයෝ කළ දේ තමයි ඇය කරන්නේ ශ්‍රාවකයෝ ජේසුගේ බලය අරගෙන ජේසු දුන්නු කතා කිරීමේ බලය යකුන් දුරු කිරීමේ බලය ලෙඩුන් සුව කිරීමේ බලය අරගෙන ගම්වලට ගියා මිනිස්සුන්ව දෙවියන් ළඟට කිට්ටු කරන්නට ජේසු ළඟට කිට්ටු කරන්නට මේ කෙල්ල මේ ගණිකාව කිසිම බලයක් තාම නැහැ යකුන් දුරු කරන්න නැහැ ලෙඩුන් සුව කරන්න නෑ
කතා කිරීම දේශනා කර නෑ. හැබැයි ජේසුව හරියටම දැක්ක නිසා, ජේසුව හරියටම අයිති කරගත්ත නිසා, ජේසුගේ ආදරය රිංගපු නිසා ගමට දිහුවා ශ්‍රාවකයෝ වගේ ඒ ආදරය අරගෙන ජේසුව අරගෙන දෙවියන්ව වහන්සේ වෙතට, හැබැයි දෙවියන් වහන්සේ වෙතට මිනිස්සුන්ව අරගෙන එන්නට. පුතේ, ඔයා ජේසුව දැකලා හමාරයි මේ වෙනකොට ජීවිතේ. හවුද නැද්ද? ඔයාගේ ජීවිතයට ජේසු මුණ ගැහිලා හමාරයි මේ වෙනකොට. ඔයාගේ සිත පුතේ මන් දන්නවා ජේසුගේ ආදරෙන් පිරීලා හමාරයි මේ වෙනකොට. එහෙමනම් අය කලදී ඔයත් කරන්න. ජේසුගේ අත්දැකීම, දෙවියන් වහන්සේගේ අත්දැකීම ඔයාට තියෙනවා නම් නිශ්ශබ්දව ඉන්න එපා. නිහඬව ඉන්න එපා. කට වහගෙන ලැජ්ජාවෙන් ඉන්න එපා. ඔයාට ඔයාගේ ජීවිත අත්දැකීම තුලින් වහන්සේ මුණ ගැහිලා තියෙනවා නම්, වගේ දරුවගේ ප්‍රශ්නය තුල ජේසු ඔයාට මුණ ගැහිලා තියෙනවා නම්, වගේ රෝගය තුල ජේසු ඔයාට මුණ ගැහිලා තියෙනවා නම්, පුතේ යන්න ඒ ජේසුගේ ආදරය අරගෙන අනිත් අයට බෙදන්නට දෙන්නට. මේක ඔයා මම කළ යුතු දෙයක්. සමරිතානු කෙල්ල කලේ ඒකයි. ඇය ශ්‍රාවකෙක් වුණා, ගණිකාව ශ්‍රාවකෙක් වුණා, ජේසුගේ ආදරය රැගෙන යන. මගේ තැලුණු බිඳුණු රිදුණු හදේ සුවය හමු වුණා. ඉකි බිඳින හදෙහි සතුට මවන සමිදුහින වුණා. හරි ආදරින් බලා සනසන දිනිත හමු වුණා. මට ජේසු හමු වුණා. ආමේන්. හෙට සිකුරාදා මම මේ කතන්දරය ඉවර කරනවා. හෙට කුරුසපාමල මේය ඇතුළත. ඔයාගේ ජීවිතයට ඇතුල් වෙච්ච වචනය දැන් ලියන්න.